ප්‍රේක්ෂකයා තුළ නාට්‍ය අධ්‍යයනය, සිනමා අධ්‍යයනය ලබා දීමේ අරමුණින් තමයි මේ පරිකල්පන බිජු. අද කතාව චරිත ගැන, කැරක්ටර් ගැන. අපි කතා කරා ප්ලොට් ගැන. ප්ලොට් එකක් මුලක් මැදක් අගක් සහිතව කතා වස්තුවක් විකාශනය වෙන්නට අවශ්‍ය කරන මාධ්‍ය තමයි කැරක්ටර්. කැරක්ටර් එකක් නැතුව මේ ප්ලොට් එක විකාශනය වෙන්නේ නැහැ. ප්ලොට් එකක් මිනිස්සු අඳුනගන්නේ නැහැ. කතා වස්තුවක් හෙලිපෙහෙලි වෙන්නේ නැහැ. ඒ නිසාම මේ කැරක්ටර් කියන එකට විශාල වැදගත්කමක්, ප්‍රමුඛත්වයක් ලැබෙනවා. ඇරිස්ටෝටල් පඬිවරයා මේ කැරක්ටර් එක සම්බන්ධව ලක්ෂණ 4ක් කියනවා. යහපත් බව, ජීවමාන බව, ඖචිත්‍ය සහ සංගත බව කියලා. යහපත් අභිලාෂ තමයි ඔහුට තියෙන්නේ. ඊට පස්සේ ජීවමානයි, ඇත්ත වගේ අපිට දැනෙනවා. ඖචිත්‍යයි, ඔහු හිතන පතන වැඩ කරන විදිය, ඔහුට සිද්ධ වෙන සිදුවීම් වල උචිත බවක් පේනවා. සංගත බව. මේ හැම දෙයක්ම ඔහුගේ වයස, ඔහුගේ තනතුර, ඔහුගේ පන්තිය, ඔහුගේ පරිසරය ආදී වශයෙන් ඔහු කියන කරන දේවල්, ඔහුට සිදුවෙන දේවල් හැම දෙයක්ම ගැළපෙනවා. හේතුඵල සම්බන්ධයක් තියෙනවා, සංගත බව. ඔයගේ ලක්ෂණ ටිකක් මේ ඇරිස්ටෝටල් පඬිවරයා කාව්‍ය ශාස්ත්‍රය කියලා දීලා තියෙනවා. ඒ දේවල් විධිමත් අධ්‍යාපනයක් කරන එක්කෙනෙක්ට වැදගත්, සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක්ට වැදගත් වෙන විදිහට කතා කරොත් මම ඔන්න කැරක්ටර්ස් කීපයක් ගන්නවා. ඔබ දන්න අඳුරන කැරක්ටර්ස් ටිකක් ගන්නවා, නොදන්න කැරක්ටර්ස් ටිකක් ගන්නවා. මෙන්න මෙතනට ගන්නවා මම ඔබ දන්න අඳුරන කැරක්ටර්ස් ටිකක්. අනුර කුමාර දිසානායක, සාරංග දිසාසේකර, ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊපස්සේ නාමල් රාජපක්ෂ. මෙතනට කියනවා ඔබ සමහරක් වෙලාවට දන්නේ නැති වෙන්න පුළුවන්. ජුලියස් සීසර්, බ්‍රූටස්, කැසියස්, කස්කා, පෝෂියා. ඔබ මේ ටික දන්නේ නැති වෙන්න පුළුවන්. ජුලියස් සීසර් නාට්‍යයේ කැරක්ටර්ස් ටිකක් කිව්වා. මේක අපි වර්තමානයේ දකින කැරක්ටර්ස් ටිකක් කිව්වා. දැන් මෙන්න මේ කැරක්ටර් එකක් නළුවෙක්ට ලැබෙනවා පිටපතක් විදියට. මේක පැහැදිලි ජුලියස් සීසර් නාට්‍යය තමයි ලැබෙන්නේ ඒගොල්ලන්ට කියවන්නේ. ජුලියස් සීසර් නාට්‍ය අංක 5කින් යුක්ත දීර්ඝ නාට්‍යයක්. ඒක කියවනකොට බ්‍රූටස් රඟපාන්න ලැබෙන්නේ මට නම් මම බ්‍රූටස් විතරක් කියවලා හරියන්නේ නැහැ. මම බ්‍රූටස් කියන්නේ කවුද? බ්‍රූටස්ගේ ඉතිහාසයක් තියෙනවා. මුලින්ම රෝමයේ රාජාණ්ඩු පාලනයේ බිඳ දාලා සමූහාණ්ඩු පාලනයක් ගොඩනගන්න ප්‍රමුඛ වෙන්නේ බ්‍රූටස් කෙනෙක්. අන්නේ බ්‍රූටස් පරම්පරාවේ වැදගත් තරුණෙක් තමයි, මිනිස්සු කැමති තරුණෙක් තමයි බ්‍රූටස් කියන්නේ. එතකොට ආයේ පරම්පරාවේ මෙහෙය, පරම්පරාවේ ක්‍රියාන්විතය සහ ඒ ගත්ත පෞරුෂය තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට බ්‍රූටස් චරිතය නිරූපණය කරනකොට මට මේ බ්‍රූටස්ට ලියපු වචන විතරක් මදි. බ්‍රූටස්ගේ හිස්ටරිය දැනගන්න ඕනද නැද්ද? දැනගන්න ඕන. සහ මාත් එක්ක වැඩ කරන අය කවුද? කැසියස්, කස්කා. මාත් එක්ක සීසර් මරන්න එකතු වෙන අය. මං සීසර්ව තමයි මරන්නේ. සීසර් මගේ හිතවතා, සමීපතමයා. මං එයාව මරන්නේ. පෝෂියා මගේ බිරිඳ. එතකොට මෙයාට සිද්ධ වෙනවා මෙන්න මේ වටේ ඉන්න කැරක්ටර්ස් වල ගතිගුණ, ඒගොල්ලන්ගේ ලක්ෂණ, ඒගොල්ලන්ගේ ස්වභාවය විදිහට අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. දැන් මේ පැත්ත ගත්තොත් අනුර කුමාර දිසානායක. ඔව් රටේ රජු. ඔව් පියෙක්. ඔව් සැමියෙක්. ඔව් පුරවැසියෙක්. ඔව් පක්ෂික නායකයෙක්. උට විශාල භූමිකාවන් ටිකක් තියෙනවා. සාරංග දිසාසේකර, නාමල් රාජපක්ෂ, ඩොනල්ඩ් ට්‍රම්ප් ඒගොල්ලොත් එහෙමමයි. දැන් මේ වගේ කැරක්ටරයක් ලබා ගත්තම ලැබුණාට පස්සේ මේ පිටපත කියවද්දී ඒ පිටපත තුලින් අපි කියමුකෝ අනුර කුමාර දිසානායකට සිද්ධ වෙනවා අද රෑ ඉල්ලාස් වෙන්න. ඔන්න නාට්‍ය නම් ඉල්ලාස් වෙන්න. ඒකට ඉරාන ඉස්රායල් යුද්ධය වර්ධනය වෙලා තෙල් මිල 10කට පැනලා ගිහිල්ලා ලොකු අවුලක් වෙලා. එතකොට සාරංග දිසාසේකරලට මේක වැදගත් වෙන්නේ කොහොමද? මේ නාට්‍යයේ චරිත 4ක් මම ගත්තේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්නවා, අනුර කුමාර දිසානායක ඉන්නවා, නාමල් රාජපක්ෂ ඉන්නවා, සාරංග දිසාසේකර ඉන්නවා. එතකොට සාරංග දිසාසේකරලට ටෙලිනාට්‍ය රඟපාන්න, ෆිල්ම් වල රඟපාන්න තත්ත්වය ගොඩාක් ඇහිරෙනවා. තෙල් මිල හැම දෙයකටම සම්බන්ධයි. නාමල් රාජපක්ෂට බලය ලබා ගන්නට යම්කිසි තුරුම්පුවක් ලැබිලා තියෙන්නේ දැන්. ඩොනල්ඩ් ට්‍රම්ප් මේකේ වග උත්තරකරුවෙක්. දැන් ඇමරිකාව මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? දැන් මේ මම රඟපාන්නේ අනුර කුමාර දිසානායකගේ චරිතේ නම් අද රෑ මං ඉල්ලාස් වෙන්න නියමිත නම් මම නිරූපණය කරන ඒ අවස්ථාව මට නිකං කරන්න බෑ. මට අනුර කුමාර දිසානායක වගේ ඇඳුවා කියලා, පොඩි ලපයක් තිබ්බා කියලා, එයා කතා කරන විදිහට කතා කරා කියලා මම ඒකට සාධාරණයක් වෙන්නේ නැහැ. ඒ දේශපාලන භූමිකාව, ඔහුගේ තියෙන නිහතමානීකම, ඔහුගේ තියෙන දුර්වලතා, ඔහුගේ තියෙන හැකියාවන්, ඔහුගේ තියෙන මනුෂ්‍යත්වය සහ ඔහුගේ තියෙන දුර්වලතාවයන් හැම දෙයක්ම සහ මානසික දරා ගැනීම හැම දෙයක්ම මොන මට්ටමේ තියෙනවද කියලා මට අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. ස්ටැනිස්ලාව්ස්කි කියනවා අධ්‍යයනය කරන්න නළුවෙක් මෙන්න මේ ක්‍රම 4න් පටන් ගන්න. නිරීක්ෂණය කරන්න. හොඳට නිරීක්ෂණය කරන්න. මට පුළුවන් අනුර කුමාර දිසානායක චරිතය කරන්න. හොඳට යාගේ
1990 ගණන් වල ඉඳන්ම තිබිච්ච වීඩියෝස් අධ්‍යයනය කර එයා කතා කරන විදිය, එයා හැසිරෙන විදිය, එයා හිතන පතන විදිය අධ්‍යයනය කරනවා. නමුත් එයාගේ ළඟම යාළුවන්ගෙන් අහගන්න පුළුවන් එයාගේ ඇත්ත තත්ත්වයන් වඩාත් හොඳට ඒ වගේ යාළුවන් පිළිබඳවත් විමර්ශනය කරලා තොරතුරු දැනගන්න පුළුවන්. ඊට පස්සේ අධ්‍යයනය කරන්න ඕන. එයා පිළිබඳ ලියවිච්ච පොතපත, එයා ලියපු ලේඛන හැම දෙයකින්ම අධ්‍යයනය කරන්න ඕන. ඊට පස්සේ නිර්මාණාත්මක කව ගොඩන ගන්න ඕන. අනුර කුමාර දිසානායක පිළිබඳව මම රඟපාන්න කලින් එයාගේ හොඳ දේවල් මොනවද? එයාගේ නරක දේවල් මොනවද? එයාගේ මෝඩකම් මොනවද? එයාගේ දියුණු ශක්තිතාවයන් මොනවද? එයා මහ ජනතාවත් එක්ක වැඩ කරනකොට තියෙන හොඳකම් මොනවද? එයාගේ තියෙන ශාරීරික දුබලතා මොනවද? ශාරීරික ශක්තිතා මොනවද? මානසික මට්ටම මොකද්ද? හැම දෙයක් පිළිබඳව මම අධ්‍යයනය කරන්න ඕන. නිර්මාණාත්මක කව ගොඩන ගන්න ඕන. එක යහපත් අරමුණු විතරක් හිතුවොත් මට යහපත් විදිහටම රඟපාන්න පුළුවන් වෙයි. නමුත් ඒක පැතලි මසින් ලේවුම් පිරුණු අනුර කුමාර දිසානායකව මට නිර්මාණය කරන්න බැරි වෙනවා. එයා පියෙක් විදියට, සැමියෙක් විදියට, පුරවැසියෙක් විදියට, රජෙක් විදියට ආදි වශයෙන් සෑහෙන්න දේවල් අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. සහ රංග අභ්‍යාස කරන්න ඕන මම එයා කතා කරන විදියට උච්චාරණය කරන්න, ඇවිදින විදියට වැඩ කරන්න, එයා ටෙන්ෂන් වුණාට පස්සේ ක්‍රියාත්මක වෙන විදිය කරලා පෙන්නන්න මම රංග අභ්‍යාස කරන්න ඕන. විවිධ දේවල් අධ්‍යයනය කරමින් හිට්ලර්ගේ පවා වීඩියෝස් බලමින් නායකයෙක් සමහරක් වෙලාවට තීරණ ගැනීමේදී දෙගිඩියාවට පත් වෙන විදිය ඒ දේවල් අධ්‍යයනය කරමින් මේ කැරක්ටර් එකට යොදා ගන්නවා. මේ විදියට මට සිද්ධ වෙනවා බාහිර සමාරෝපය වගේම අභ්‍යන්තර සමාරෝපයටත් සමවැදෙන්න. ස්ටැන්ස්ලව්ස්කී මෙතඩ් ඇක්ටින් හරිම ෂෝක් කැරක්ටර් එකට සමවැදෙන්න. නිරීක්ෂණය, ගවේෂණය, සහසම්බන්ධතාවය, ස්මරණය, භාවිස්මෘතිය වගේ ලක්ෂණ ගොඩාක් තියෙනවා නළුවෙක් අධ්‍යයනය කරන්න ඕන. ඒකෙන් වැදගත්ම දෙයක් තමයි සවිඥානික අවිඥානික වීම. මෙන්න මේ දේවල් එක්ක මේ කැරක්ටර්ස් හතර අරගෙන නාට්‍යයක් කරාට පස්සේ අපිට හුදු පේන ඒ භූමිකාවන් සහ පෞරුෂයන් ගෙන දක්වනවද? එහෙම නැත්නම් ඊට වඩා එහා ගිය දේශපාලනික, සමාජීය සහ ආධ්‍යාත්මික මේ මානවීය ගුණධර්ම, මානවීය හැඟීම් ජනිත කරන්න පුළුවන් විදිහට මේ ස්ක්‍රිප්ට් එකක් ලිව්වොත් තමයි මට අනුර කුමාර දිසානායක රඟපාන්න පුළුවන් වෙන්නේ. අනිත් නළුවන්ට ඩොනල්ඩ් ට්‍රම්ප්, නාමල් සහ සාරංගගේ චරිත නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ හුදු ලියවිල්ලක් නෙමෙයි නාට්‍යයක්, ෆිල්ම් එකක් කියන්නේ. ඒක ඉතාම පරසාර ලියවිල්ලක්. ඒක බැලුවට පස්සේ මිනිස්සුන්ට එන්න ඕන හෙටට, අදට මිනිස්සුන්ට සතුටින් ඉන්න පුළුවන් මේ අත්වල බැඳ ගැනීමක්, දැනුම් සම්භාරයක් තමයි එකතු වෙන්න ඕන නිර්මාණයක් දැක්කට පස්සේ. ඒ නිසා ප්ලොට් එක විකාශනය වෙන්න අතිශය වැදගත් චරිත නිරූපණය. ඔබත් කැරක්ටර් එකක් දැක්කට පස්සේ අපි දැකපු චරිතයක් භාෂාව අනුකරණය කරා කියලා, හැසිරීම අනුකරණය කරා කියලා සතුටු වෙන්න එපා. ඒක කොච්චර ප්ලොට් එකක් විදිහට ගොඩනගලාද රචකයා ගොඩනගපු දේ ලස්සනට නළුවා ජීවත් වෙනවද කියලා බලන්න. ඒ දේ දකින්න ඔබට කොච්චර ප්‍රකම්පනයක්, කොච්චර ජීවන දර්ශනයක්, කොච්චර වින්දනයක් ලැබෙනවද කියලා හිතන්න. ඒ චරිතය අපහාස කරන්නට ලියන ලද දෙයින් අපහාසය අරගෙන ගෙදර ගියාම ඔබයි විසක් වෙන්නේ. ඔබගේ විස දරුවන්ට, ජාතියට ඔක්කොටම බෝ වෙන නිසා විස ඇති කරගන්න එපා, විස නසා ගන්න. ඒ සඳහා කලාව භාවිතා කරන්න. අපි තවත් දවසක හම්බෙමු පරිකල්පන විජු එක්ක.